මගේ ආදරණීය දුවේ පුතේ ඔන්න අත්තම්මා ආවා අද කපුටෙකුගේ හපන්කමක් ගැන කියන්න අහගන්න මගේ දූලා පුතාලා හොඳේ එක දවසක් පුතේ කපුටෙකුට ලොකු දිය පිපාසාවක් ආවා දිය පිපාසය කියන්නේ පුතේ වතුර තිබ්බහට ඉතින් මේ කපුටාට හොඳටම වතුර තිබ්බහයි එයා වතුර හොයාගෙන යනකොට එයා දැක්කා ගෙදරක මිදුලේ කලයක් තියෙනවා මගේ පුතාලා දන්නවද කලය කියන්නේ මොකද්ද කියලා? කලය කියන්නේ පුතේ ඉස්සර හැමෝටම ගෙවල් වල වතුර තිබුණේ නෑනේ. මට තිබුණේ නෑ පුතේ. ඉතින් මේ කලයෙන් තමයි අපි වතුර ගේන්නේ උකුලේ තියාගෙන. පුතාලා අම්මලාගෙන් අහගන්නකෝ කලය කොයි වගේද මොන වගේද කියලා. හොඳේ පුතේ. ඉතින් මේ කපුටා හිතුවා මේ කලයේ වතුර ඇති කියලා. එහෙම හිතලා කලය තිබුණු තැනට ඇවිත් වතුර බොන්න ආසාවෙන් ළඟට ගියා. අනේ පුතේ කලේ වතුර චූට්ටක් කලේ යටම තිබුණා. කපුටට මොන විදියකටවත් ඒ ටික බොන්න බෑ. එයා කල්පනා කළා කොහොමද මම මේ වතුර ටික බොන්නේ කියලා. එහෙම හිතපු මේ කපුටා තැන් වලට ගිහින් පොඩි ගල් කැට ගෙනවිත් මේ කලයට දැම්මා. ගල් කැට ගොඩක් ගෙනත් දැම්මට පස්සේ පුතේ මේ වතුර ටික උඩට ආවා. කපුටා ඇති වෙන්නම වතුර බිව්වා. බීලා එයා ඉගිලිලා යන්න ගියා. ඉතින් බලන්නකො පුතේ කපුටාගේ මොලේ තරම නේද? අපිත් ඒ වගේ තැනට උවමනා ඥානය, ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා අපට උවමනා දේ කරගන්න ඕන. ඉතින් මගේ දූලා පුතාලත් එහෙම වෙන්න. හොඳේ පැටවුනේ. ඉතින් ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි. අයුබෝවන්.